Ani, mammoja palleattomai noin. Hyvä. Ja kira sitten tullaan sitten. Ding. Tuo kaikki on näette කියන්න ඕන දෙයක් කියන්න දෙන්න. ලොකු ආසාවක් නන්නේ. දැන් බණු ටිකක් උයලා පොළොස් ඇඹුලක් එක්ක රස්මිකට බත් ටිකක් කන්න තිබ්බනම් අම්මෝ. මං උයාගෙන එන්න රසට. අනේ උඩ කාලේ සුභාරංචියක් ආවා ඒකයි මේ බලලා යන්න ආවේ. ඉතින් මොනවද කන්නාස කෑම එහෙම? දොළ දුකක් එහෙම තියනවද කියන්න ඕන දෙයක් කියන්න. ඕන දෙයක් නේද අක්කේ? මං ඇත්තටම කන් දේවල් වලට නම් එහෙම කැමැත්තක් නැහැ. අනේ අක්කේ මගේ තියෙන එකම ආසාවක්කේ නැතුංගමේ රාජව හරි පතරක වාසනාව හරි ඉන්දි රාජව හරි අනේ මගේ මේ ඇස් දෙකෙන් බලන්න එකගෙන යන්න අක්කේ මට තියෙන එකම ආසාව එකම දොළ දුක ඒක අක්කේ අනේ මට එක්ක බලන්න යන්න. दस की कसूर में तो होया මොකද බා මූණ බෙරි විලා අවුලක් නෑ වෙන්න බෑ මොකක් හරි තියෙනවා උඹට නෑ කිව්වනේ කියපන් නැත්නම් මං ටීචර් කියනවා කියපන් ටීචර් අල්ලඩ ගන්න එපා වරෙන් කියන්න එන කියපන් මට කක්ක බරයි ඊයා උඹට කලිස මේ කක්ක කියන්නේ ඊයා ටීචර් මූණ කයිද මේ කක්ක ගිල්ලා ටීචර් මම ඉපදිච්ච වෙලාවේ මම චීස් බෝලේ වගේ ඉඳලා තියෙනවා. උඹලගේ අම්මා මෙච්චර විතර සබන් කෑලි දෙකකුයි මෙච්චර විතර පවුඩර් පෙට්ටියකුයි අරගෙන ඇවිල්ලා මාව දැකලා ගාලා උඩට ඇද්දලු. අම්මා කියනවා උඹලගේ අම්මා ඒ ගාලා උඩට ඇදපු ඇදිල්ලටලු මම මෙච්චර කොට උනේ. මිනිහෙක් මේ තරමට කොට වෙන්නේ නැහැ. උඹලගේ අම්මා කොයිතරම් ඇදිල්ලා කදින්න ඇද්ද? එහෙම නැති උඹලේ අම්මා උඩට ඇදපු ඇදිල්ලට වෙන්නේ නැති මගේ මේ කොණ්ඩේ ඔක්කොම ගිහලා තට්ටේ පෑදුනේ. මොකද යකෝ තෝ තනියෙන් hina වෙන්නේ? තොට මොකේ කරි බෝදිලි මෙන් මතක් වුණානේ. ඇත්ත කියහන්. උඹ මොනවද බන් ලියන්නේ? ඔච්චර? මේක ලියුම් ලියනවද මන් දන්නේ. උඹ ඊයේ දෙවට පාරේ කා එක්කද කතා කර ආවේ? ඇත්ත කියපන්. උඹ බෑග් එකක් තරම් වරෙන් මෙහාට. ඕ ලියුම් කෑලි තියනවද දන්නෙත් නැහැ. බලන්න ඕනි. වරේ. තාම කවුරුත් යාළු නැද්ද බං? උඹගේ ඔය මහලොක ඔපීසියේ ලස්සන ගුණහපත් තිරිමි ළමයි ඇත්තටම නැද්ද බං මං අහන්නේ? මොකද්ද යකෝ ඔය ඇඳ සරුවාලේ? ඕක ඇඳන් ගියොත් කොල්ලෙක් තියා බල්ලෙක්වත් ඕ ගියා බලන්නේ. කෙල්ලේ මං උඹට කිව්වා කියන්න එපා. දැන් උඹේ බඳින වයස හරි. බබා ඒ බයිසිකල පොඩ්ඩක් දියන් හන්දිර ගිහින් එයාගේ බයිසිකල කාටවත් දෙන්නේ නැහැ බයිසිකල කාගේද මගේ දෙනවද නැද්ද තීරණය කරන්නේ මම ඉවරට නගින්න එපා බෑපා මං අවසර ගෙදර යනවා මං ගෑන්ට බය ඔබ පයින් කරේ අම්මේ නිවාඩු හම්බුණා. හම්බුණාද නිවාඩුව? කැම්පෙන් එළියට දාපන්. නැත්නම් ඔක්කොම වෙනවා. හරි එළියට දාන්න. කන්න මොකද වෙන්නේ? මට බඩගිනි. සුදු කොයකෝ කැම්පෙට්ටිය? ගෑනු ළමයි නේද යකෝ දෙපාන්දර ගේම ගස කරා තොට ඉඳපම් මම අනේ නෝන්නේ ඕදන්න
哎呦我的妈！你别笑。 මේ රිමෝට් එක මේ ළඟදී නම් වැඩ කරන්නේ නැහැ. බැටරි දෙක ගලවලා දැම්ම නම් හරිනේ. පොඩ්ඩක් බලන්න ඕනේ. සමන්තිලාගේ ආච්චි කොරෝනා වලින් මැරුණලු නේද අනේ පව් අප්පා. මේ මම වතුර ටිකක් බීලා එන්නම් හොඳේ. අක්කේ අක්කේ ඇයි එන් මොකද පාටිටද යන්නේ මොනම් දැන්නවා තෝරනවා හරි හරි යන්නේ මොකක් ඔය බල්ලා ඇඳලා යනවා. මේක නම් හොඳයි වගේ කළු හින්දා මහතත් අඩුවට පෙනෙයි. ඒ බල් වැඩ කරන්න එපා අක්කේ ඕකම ඇඳා යන්න හිටපු එකනේ. ඉතින් දැන් මට මොකද කරන්න කියන්නේ? ඔයා මේක නෑ යන්න ඉන්නවා කියලා මන් දන්නවද? දැන් ඉතින් වෙන එකක් එන්නගෙන යන්න. මට බෑ ආයේ මේක ගලවන්න. නෑ නෑ මට උඹව ෂුවර් ඒනට කම්පියුටර් ෂුවර් නෑනේ බං. ඒ හින්දා පෝස්ට් එක දාන්න එපා. මම පෝස්ට් එක දානවා ආයේ. මල්ලි කියන ගමන් පෝස්ට් එක දාන්න එපා දැන් ඈ. මම දානවා පෝස්ට් එක අතට එන්න කියලා මම දානවා. මල්ලි කියන ගමන් පෝස්ට් එක දාන්න එපා ඈ. මම දානවා. සෝරි. ඒ කනට ඒ මසාජ් එක දාන විදියයි. අනික් කනට නම් ඒ මසාජ් එක දාන්න එපා ඈ. දන්නේ නැහැ වැඩක්. මොකද්ද බං? ආරි මල්ල කඩේද? පොලිසියෙන් පැනලා. අද බං සීන් එක ඇයි බං පොලිසියෙන් පැනලා දෙන්නේ? ඒ බොඩ්. එහෙනම් දැන් මොකද්ද දැන් කිව්වේ පොලිසියෙන් පැනලා කියලා මොකද්ද කිව්වේ? අර අලුතෙන් කානුවක් කැපුවානේ. කානුවෙන් පැනලා තේ බොඩ් ගිහලා තියෙන්නේ. මට සි ඔබ කොහෙද බං හිටියේ අතුරුදහන් වෙලා මෙච්චර කල් දෙවිදියක් තිබ්බේ නෑ බං අපේ පුංචි බඳපු අක්කගේ බාප්පගේ පුංචි දුව ඇවිල්ලානේ හැබැයි චොකලට් ටිකක් මං ගෙනාවා බං අපිට චූටි කෑල්ලක්වත් ගෙනාවේ නෑනේ පට්ට ගේමක් දීලා ඔබට බොහොම අමාරුවෙන් කෑල්ලක් හංගන් ආවේ බැයිලා මුතු බොම්බිලි ප්‍රහක් එනවා කොහෙද තිබ්බේ චුට්ටක් තියෙනවා තාම්සෙලා මෙෂර්මන්ට් හරියට අරන් නැහැ. මෙෂර්මන්ට් එක හරියට ගත්තා. එදා ඔච්චර බඩ තිබුණේ නැහැ. එදා තිබ්බේ නැහැ. අද උදේ ආවේ බඩ. නිකන් යන ඕ යන්න. එහෙම හදිසියෙ නෝද බඩවල්? මොකද නැත්තේ? අපේ ලොකු අම්මගේ දුවට ආවේ. මගේ ළඟ හාව 5 දෙනෙක් ඉන්නවා. මම දෙන්නෙක් තියාගෙන ඉතුරු ටික ඔය ළමයට දෙනවා. ඇයි මට දෙන්නේ? ඇයි පහක් හදන්න අමාරුයි? යකොට පහකට කන්න දෙන්න බැරි නම් මොන මගුලකට පහක් ගත්තේ? අපිට
අපි නම් ගානක් හදමු. 2x වර්ගය ඍණ 8 සමානයි බිඳුව. මේ x අගය හොයන්න ඕන. මේ ගාන හදන්න පුළුවන් කවුරු හරි ඉන්නවද? නෑනේ. 2x වර්ගය මේ ඍණ 8 මේ පැත්තට එනකොට ධන 8 වෙනවා. ඒක අපි සාමාන්‍යයෙන් දන්න දෙයක්. මේ x වර්ගය තනි කරගන්න අපිට මේක දෙපැත්තම දෙකෙන් බෙදන්න වෙනවා. දෙකට දෙක කැපෙනවා. 8 දෙකෙන් බෙදුවාම කීයද? 4යි. x වර්ගය ඔයා hina වෙවි කතා කර කර ඉන්න ඔයාලට මේ ගාන ඉතුරු ටික හදන්න පුළුවන් ඇති නේ?